ආයුබෝවන් යාළුවනේ හැමෝටම සුබ දවසක්. පුංචි කාලයේදී අපි හැමෝම ආසම දෙයක් තමයි දන්සල් වලින් කන්න යන එක. ඔන්න ඉතින් අපේ පෙර පාසලේ පුංචි පැටව් සහ දෙමව්පියෝ එක්ක එකතු වෙලා අපි සංවිධානය කරපු කඩල දන්සල ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තාමත්ම ආදරෙන් ආරාධනා කරනවා. බෙදා හදා ගැනීම සහ පරිත්‍යාගශීලීකම කියන්නේ පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට පුරුදු කරන්න ඕන වටිනා ගුණාංගයක්. ඉතින් අපේ පෙර පාසලේ ගුරු මණ්ඩලය සහ දෙමව්පියන් එකතු වෙලා මේ පුංචි පැටවුන්ට අත්දැකීම ලබා දෙන්න තමයි අපි මේ ලොකු උත්සාහයක් දරන්නේ. ඉතින් ආදරණීය දෙමව්පියන් සියලු දෙනාම අපිට මේ පුංචි දන්සල පවත්වන්න ගොඩාක් වෙහෙස මහන්සි වෙලා උදව් උපකාර කරා. අපේ දෙමව්පියන් ඉතාමත් කඩිසරව පිරිසිදුව කඩල දන්සලට කඩල සූදානම් කරගත්ත විදිය තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඔන්න ඉතින් ඉතාමත්ම පිරිසිදුව ශ්‍රද්ධාවෙන් සකස් කරගත්ත මේ කඩල අපි ඉස්සෙල්ලාම අපේ පුංචි පැටියෙක්ගේ අතින් බුදුරජාණන් වහන්සේට පූජා කරන එක තමයි ඉස්සෙල්ලාම සිද්ධ කරේ. ඊළඟට චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් සිලු දල්වලා අපේ පොඩ්ඩන්ගේ පුංචි කඩල දන්සල ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. තමන්ගේ පුංචි අත් දෙකෙන් අනිත් අයට යමක් දෙනකොට ඒ දරුවන්ගේ මුහුණුවල තිබ්බ සිනහව සහ දැහැස්වල තිබ්බ සතුට මං හිතනවා අපට මුදල් වලට ගන්න බැරි වටිනාකම් කියලා.
ඉතින් අපි මේ වගේ දෙයක් කළේ දරුවන්ට පුංචි කාලේ ඉඳන්ම පින පව සහ අනිත් අයට උපකාර කිරීම සහ තව කෙනෙකුගේ කුසගින්න නිවීමේ අගය කියලා දෙන්න තමයි අපි මේ පුංචි උත්සාහය ගත්තේ. ඉතින් අපි පොඩ්ඩෝ ගොඩාක් සතුටින් තමයි මේ පින්කමට සහභාගී වුණේ. ඉතින් යාළුවනේ සමාජයට යහපත් ගුණගරුක දරුවන් දායාද කරන්න මෙන්න මේ වගේ පුංචි වැඩසටහන් ගොඩාක් වටිනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ පුංචි පැටවුන්ගේ මේ ආදරණීය කඩල දන්සලට ඔයාලත් ආසයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න, යාළුවෝ අතරෙත් මේක ෂෙයා කරන්න, ඒ වගේම අපේ පුංචි පැටවුන්ගේ මේ පුංචි පින්කම ගැන ඔයාලට හිතෙන දේත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. නැවතත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා.